හෙලෝ චෑන් ඔයාට කොහොමද? අනේ අපේ අම්මට මේ උණ හැදිලා. එයාට අද මව ඩාන්ස් එකට එක්කන් එන්න බැරිලු. පොඩ්ඩක් ඉන්න. අම්මේ තාත්තේ මේ චෑන් කතා කරනවා යාට මාත් එක්ක ඩාන්ස් එකට යන්න ඕනලු. කොහොම ඇහුවත් අපි ඔයාට යන්න දෙන්නේ නැහැ. එකපාරක් කිව්වම තේරෙන්නේ නැද්ද? කොල්ලෙක් කෙල්ලෙක් එක්ක නතලා ජොලිය හිටියම මොකද වෙන්නේ? දුව පොඩි කාලේ ඔයා දුව යවුවද? එහෙම යන්න දුන්න නම් මම මේ මිනිහට අහුවෙන්නේ නෑනේ. අනේ ඕවා ගණන් ගන්න එපා දරුවෝ. ඔයාට මං ඉන්නවනේ. ඒ කෙල්ලට එන්න කියන්නේ මෙහාට. ප්‍රශ්නයක් නෑ 100ට පුළුවන් ලු අපි එක්කන් යන්න. එහෙනම් මම ලැස්තිලා එන්නම්. ඔයා තමයි 100 මගේ ලෝකේ වීරයා. thank you. ඔය අනන් කලේ ලොකු උදව්වක්. ඔන්න බස් තමයි කෝට් එකයි. උඹලා දෙන්න ඉතින් කාව හරි යන්දලා උඹලගේ වැඩේ කර ගන්න දක්ෂයෝනේ. සමහර මිනිස්සු නතන්න දන්නේ නැති හින්දා අනුන් නතනවට කැමති නෑ. Tamanට බැරි නම් තමන්ගේ දරුවෙකුට හරි ඒ අවස්ථාව දුන්නා නම් තමයි හොඳ. ඒ ගමන ඔයා මොකාට දෙන්න හදන්නේ? අපේ මේරි ඒ දවස්වල කී දිනක් එක්ක කොච්චර හොඳට නටපු කෙල්ලෙක්ද? මකා මං කිව්වේ පාටි වල මිනිහෝ. එන්නේ පැටි අපි දෙන්න පෙන්නමු යාට කොහොමද නටන්නේ කියලා. නටන්න? නටන්න බැරි එකට පුළුවන් දැයි. මං ලෑස්ති. මගේ මුණු පුතා ඉතින් 100 වගේම තමයි. හරි හැන්ස අනිවාර්යෙන්ම ඔය තියෙන කෙල්ල පිස්සු වැටෙනවා. මගේ පුතාගේ ඩාන්ස් දැකලා. ඔයා එහෙනම් ඇත්තටම ආවනේ. මොකක්ද අම්රනේ ඇතුලෙන් එන මියුසික් එක මට එක බලන්න පුළුවන්ද? තාරිකිට කුන්දත් මන් දන්නේ ඒවනේ. මම ගොඩක් කාලෙකට ඉඳාවුනේ නෑ මං උඹලගේ තාත්තගේ මේ ඩාන්ස් එක දැකලා. අම්රේ අපි දෙන්නත් නටමුද ටික? ඔයා කියනවා නම් ඉතින් නටමු. 1 2 3 4 1 2 3 එතකොට හතරේ ඉඳන් පා අපෝ එයා නටන කත. 1 2 3 4 1 2 3 1 2 3 4 1 2 3 මුණතත් ගෑනු නැතුන්නේ බං. මේ කටක් මෙයාට තියෙන්නේ. 1 2 3 සීන් එක ලස්සනට ගියා. චෑනුත් හොඳට නටනට හිටියේ. කොහෙද ඉතින් අම්මා ඇවිල්ලා වැඩේ කෑවනේ. එහෙමයි කියලා මාත් වැඩි අතෑරියේ නෑ. මොකද මං නැටුමට දක්ෂයානේ. මොකද මේදි බල්ලෙක්ක නාවන්න වගේ ඔය මිනිහව ඇදගෙන යන්නේ. ඔහෙට පොඩ්ඩක් කට පියාගෙන ඉන්න බැරිද? කට පියාගෙන ඉන්න මේවා දැක්ක. අනේ දෙයියනේ මේ පොළොව ටිකක් කෙලින් කරලා දෙන්න අපේ කොල්ලට නටන්න. අපි පොඩ්ඩක් කැරකිලා නටුමද චෑන්? හරි හැරෙන්න. මෙන්න මෙහෙම. ඔන්න හැරෙන්න. ඔයා නම් නියමයි. මාත් තාත්තගේ වැඩ කෑල්ලම දාලා හිතේ තියෙන දේ කියලා දාන්න ඕන. ඇඳුම් දාක්කේට රෙද්දක් ගන්නවා වගේ දෙබන් ඔය කෙල්ලව තියාගෙන ඉන්නේ. මං ඔහෙට සැරයක් කිව්වා එක. ඔන්න කොල්ල රෙද්ද බිමට වැටිලා. අද නම් උඹ ඉවරයි. මොකද මේ? මියුසික් එක නැවතුණාද කොහෙද? මෙන්න තියෙනවා බහන්ඩේ. සන්ෆ්ලවර් එක්ක සලාදේ. මාරු CD එක. සන්ෆ්ලවර් එක්ක සලාදේ. අද බෝලුම් නටන්න බෑ. සම වෙලා ඒත් නටන්න එනවද? දැන් නැටුව ඇති කියලා වාට හිතෙන්නේ නැද්ද? ඔයාගේ තාත්තා මහ වාතයක් නේ. මේ දොහොන්දට ලිටල් ස්ටාර් පොඩි උන් නටනවා. වෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න කියලා. කොහමද? දැක්කද? මේවා තමයි අපේ ගමේ නැටු. මේ මියුසික් එක නම් හරිම රොමැන්ටික් ලස්සන නටන්න පුළුවන්. හැබැයි ඔයා කකුලට හිටන් ඉනකොට මම නටන්නේ කොහමද? සෝරි චෑන්. පොඩ්ඩක් නවත්තනවද? මට කැරකිලා අමාරුයි වගේ. මෙතන නිකන් කැරකෙනවා. ඇන්න ඔප්පු කළා තාත්තගේම පුතා කියලා. දැන් වට අවුලක් නෑ නේද? උලන් ටිකක් ඇදුනම ඔය ගතිය ඇරිලා යයි. හැබැයි කොහොමද ඉස්කෝලේ ගිහලා මහ සෙනගක් ගෙඩිනේ ඔය විදියට නටන්නේ? ඉස්කෝල් ඩාන්ස් එකේ ඉතින් ඔය වගේ නැටුම් නටන්න නෑනේ. එතකොට මොන වගේ නැටුම්ද නටන්න තියෙන්නේ උඹලට ඔතන? රොක්, ජෑස්, හිප් හොප්, උඩරට, පහතරට, මණිපුර මේ ඔක්කොම නටන්න වෙනවා.
එතකොට සල්සා රම්බා සුම්බා සම්බා කරාටි මරාටි ගුජරාටි ඔය ඔක්කොම ඉතින් නටන්න වෙනවා. අප්පද බොලු මාර සද්දයක් මේ ඇතුලෙන් ඇහෙන්නේ. බෑන්ඩ් කීයක් විතර ගහනවද? අද මෙතන බෑන්ඩ් ගහන්නේ නෑ සීයේ. බෑන්ඩ් ගහන්න නැත්තම් ඔච්චර සද්දයක් කොහොමද එන්නේ? අපි ඩාන්ස් එකට ගෙන්නලා තියෙන සුපිරි ඩීජේ කෙනෙක්ව. ජාත්‍යන්තරයට ගියා පොක්ලු. මුදු අම්මෝ මේක ඇතුලේ සද්ද. ඒක පටන් අරන් ඇතුළට එන්න. නටමුකෝ. මොන්න මොන හරි ඕනේද? කෝ චෑන්? මේ සීයේ ඔයා චෑන් දැක්කද? එයා පේන්නේ නෑ. මට දෙනවද හොඳ පළතුරු බීම එක? පළතුරුත් නැති බීමත් නැති අයිස් කැට විතරක් තියෙන. මොනවද ඔබතුමාට ඕනේ? කන් ඇහෙන්නේ නැද්ද? මොකා නෙමෙයි යකා මොනවද ඕනේ කියනවා. අයියෙන් කියනවකෝ. ඔහෙටත් අර සද්ද ඉවසන්ට බැරි වුණා නේද? දුවගේ බෑනගේ නැතුන් ඇති වෙලා මුණුපුරාගේ නැතුන් බලන්න ආවා. ඔව්වත් ප්‍රශ්නේද? අපේ ගෙදරත් එහෙම තමයි ඉතින් ලොකුුන් නැහැ. මට වෙන මොකවත් අවුලක් නැහැ මියුසික් තමයි. මේවා මියුසික් මෙලෝ මගුලක් ඇහෙන්නේ නැහැ ඇතුලේ. ඇත්ත තමයි. ඔහෙට කියන්නේ කැලේ හිටපු සත්තු ටිකක් නගරට ඇවිල්ලා කෑ ගහනවා වගේ. ඔව් ඔහේ නටනවා කඩි කාලා වගේ. පාර්ට්නර් ගැන කිසිම තැකීමක් නැහැ. ඔහොමදානේ අපි ඒ දවස්වල නැතුවේ. ඒකනේ කොච්චර සුන්දරද? අතීතයේ සිහිනයක් පමණයි. මදුද යාමේ සුවෙති සාමේ ඉවතනේ අපි ඒ දවස්වල නැතුවේ. දැන් කාලෙුන් ඒ සින්දු අහලත් නෑ කිසිම රසවින්දනයකුත් නෑ. නටන්න එන්නකො ළමයෝ. චෑන් මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. පොඩි උන් දෙන්නවත් අරගෙන ගෙදර ගියා නම් හරි. ඒත් මේ කන්දොස් කිරියාවාසි උන් දෙන්නට කතා කරන්නද බැරි? ඔහෙ කිව්වා හරි මේ කන්දොස් කිරියාව ඉවසන්ට බෑ. ඔය කොහෙද ඔය යන්නේ? මේ කන්දොස් කිරියාව ඉවසන්ට බෑනේ මේක නවත්තන්න යන්නේ. එතකොට තනතිල්ල ඉත හැකි. මටත් ඇහුණ නම් තමයි. මටත් ඇහුණා. ඔයාටත් ඇහුණද? කියන්නකෝ. ඇන්දන් දැන් තෙරණි අපි දැන් ගෙදර යන්න ඕන. ඔයාලා දන්නවද අනේක කවුද කිව්වේ කියලා? මම නම් දන්නේ අර පැත්තෙන් තමයි එමුනේ. ලොකු උදව්වක් කොහේ කරේ? ඌ මොනවද මචං? ආයේ සංගීතේ පටන් ගත්තා. අපි අතුලට යමුද? අපව කොහේ යන්නද? ඕක ඇතුළට රින්ගන්න නැතුව යමු ගෙදර. මොකද වෙලා තිබුණේ? ජෙනරේටරේ පොඩි අවුලක් තිබ්බා මං ඒක හැදුවා. අපි එහෙනම් හෙට හම්බෙමු චෑන්. එහෙනම් හෙට හම්බ වෙමු. දිගටම ඕක වනවන ඉන්නවද යනවද? මොකෝ සීන් එක වැඩේ හරිද? හරි ඉතින් කිව්වා වගේ තමයි. බලමුකෝ මොකද වෙන්නේ කියලා. මොකද්ද කිව්වා වගේ කියන්නේ? කතරලා කිව්වේ නැද්ද හරියට? මේකයි ඉතින් සිය මන් දන්න වචන වලින් මගේ දායේ කෑ ගහලා කියලා දැම්මා. ඒත් ඉතින් මට පොඩි සැකයකට තියෙන්නේ ඒක යාට තේරුම් ගන්න පුළුවන් වෙයිද කියන එක. කෙල්ල නම් තේරුම් ගනි. හැබැයි උඹ හරියට කියලා තියෙනව නම් තමයි කෙල්ලට තේරෙන්නේ. ඇයි මම මේ කූර ලෝකේ සමනලයක් කළා ඉපදුනේ? හැමදේම ගානට ප්ලග් වෙලා තියෙනකොට කොහෙද මේ කෙහෙල්මල් කරන්ට් එක ගියානේ? කමක් නැහැ ඉතින් එයත් එක්ක ඩාන්ස් කරානේ. එයා ගොඩක් සතුටින් හිටියේ.
මන් දන්නවා ඉතින් එයාගේ හිතෙත් පොඩි කැමැත්තක් තියෙනවා කියලා. අපිටත් දවසක ඉර පායයිනේ. එතකොට ඉතින් බලමුකෝ. කවදාවත් බාබර් කෙනෙක් වරන් විශ්වාස කරන්න හොඳ නැහැ. මට ඔය වදන කිව්වේ සීයා. මයික කියන දේවල් නම් මම කවදාවත් කරන්නේ නැහැ. සීයාට වෙච්ච දේ දැකලවත් මම පාඩමක් ඉගෙන ගත්තේ නැහැ. මොකද මේක ඇගිල්ල? අනේ තාත්තේ මොකද මේක පාට මොයාට උනේ? සැලුන් එකෙන් කිව්වා අවුරුදු 10කින් තරුණ වෙන කට්ටක් තියෙනවා කියලා. මම කිව්වා කැමති නම් ගහන්න කියලා. මොකටද බොරුවට ඕට වියදම් කරේ? ඔයා හොඳ ලස්සනට ඉන්නවනේ. දැනුත් ඉතින් ලොකු ගැතක් නැහැ. මොකද වෙන්නේ? මං ආවා. මාමණ්ඩිගේ අයියා ඇවිල්ලා. මොකද්ද මිනිහ කිව්වේ? මොකද ගන්නලා ඇත්තෙන්නේ මාරිද? දරුවෝ කවුද ඒ කොල්ලා? පව් අසරණ සීයා. කවුද ඉතින් මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ? මොකද්ද මිනිහ මේ මට කළේ? ගෙදර බල්ලවත් මාව අඳුරන්නේ මේ මගුල් කත් එකේ ඉඳලා. වහම මේ කයින් කරලා දානවා. බෙගම්ගේ වගේ ලස්සනට ස්පයික් කරලා තිබ්බේ. දැන් නිකන් ෆුට්බෝලයක් වගේ. විටමින් E ටිකක් ගහලා හරි ඉක්මනට කොණ්ඩේ වවා ගන්න ඕනේ. අර අවන්තයාගේ හෙයාර් ස්ටයිල් එක නිසා තමයි මේ සේරම. මොනවා කළත් කොන්දේ මේමමයි. දෙල් තෙල් මුකුත් ඕනේ නැහැ. අලි මොකද අලක් දිවලු. ඔය හෙයාර් ස්ටයිල් එක වට නියමට ගැලපෙනවා. ඔය ඉතින් එහෙම වෙන්න එපා. අර බලන්නකෝ මයික්. අවත්තගේ කොණ්ඩේ මැරිච්ච ආච්චිගේ බල්ලා වගේ. එයාට ඔයාට වගේ කොණ්ඩයක් නැති හින්දා ඉරිසියාවට කියන්නේ. අවන්ත ඔයා මේ පාර ගියේ ලේඩිස් සැලුන් එකකටද? එයා කියනව ගණන් ගන්න එපා අවන්ත. හරිම රොමැන්ටික් ඔය කට් එකට. දැන්වත් තේරුණාද? ඔයාගේ වගේ පොල්ලෙල්ල කණිපතල වගේ කොන්දේ නෙමෙයි මට තියෙන්නේ. ගැල්ලමයිගේ හිත දිනා ගන්න නම් එයාලා ආසනය කරන්න වෙනවා. මයිකා මම දැම්ම යනවා සැලුන් එකට. ඔය සැලුන් එකට යන්නේ මොකටද? මන් දෙන්නේ මොකද කියලා. අතත් වන්තව ගේන්න නේද? වන් දන්නවා. කියනවා. අහගෙන ඉන්න. මට ඔය කාත් එක්කවත් තරගයක් නැහැ. මට දෙයක් කරන්න හිතුනොත් මං ඒක කරනවා. මාව නවත්තන්න කාටවත් බෑ. මං තීරණයක් අරන් තියෙන්නේ. මේකට බායි කියනවා. ඒයි මයිකෝ වැඩේ හරි. කොණ්ඩේ කපන්න සල්ලි හොයාගත්තා. අනේ මන් දෙන්නේ මොන එකට මේ සැලුන් වලට වෙදන් කරනවද කියලා. මල විකාලේ තමයි. පිටත් දෙයක් කළා නේද? සැලුන් ගිල සල්ලි නැති කරනවා. මේ වගේ එකක් ගත්තා නම් කෙල්ල කොත්තල බලනවද? හොඳට බලන්නේ මේ අලුත් මලු තෙල්මැට් එක දිහා. තොබ්බජුවක්. මේකේ ගාන හැටියට නම් ඉක්මනට මේ අයි වගේ. අම්දින් ඔයාගේ අම්ම කොණ්ඩේ කපන්න කීයක් දුන්නේද? අම්මා දුන්න එක නම් හොඳටම ඇති මේ හෙල්මට් එක ගන්න. අදහසක් නැද්ද? අපේ අක්කා තෙලුන් කොටයක් කියලා දින ඕනනම් එයාට කියලා කොණ්ඩේ කපගන්න බලුවා. පට්පට්.lk ඇප් එක අදම ඩවුන්ලෝඩ් කරන්න. හිතුවටත් වඩා හොඳ වාහනයක් අරන් යන්න. මේක ගත්තොත් මටත් උත්තර දෙනවනේ. අක්කාගේ අතේ තමයි ඉතින් ගේම තියෙන්නේ. හරි. කොණ්ඩේ කපන්න නේද? මොකද කට් එක? නම නම් දන්නේ නැහැ. එහෙම මෙහෙම පොඩ්ඩක් අඩු කරලා දාන්න. අයියෝ මොකද අපේ අක්කා දෙත පාලත් නින්ගින් කොණ්ඩේ කපනෝ. බලමු මොකද කරන්න පුළුවන් කියලා. මන් දන්නවා. මන් දන්නේ නියම පොඩි කේල එකක්. ඔයාට වෙන මොකුත් එපාද? පොඩි දෙල්ලක් දාගෙන ගිහිල්ලා කොහොමද මං චෑන්ට මූණ දෙන්නේ? තෑන් කොයි වෙලාවෙත් තෑන් වෙන කෙල්ල කොළොත් නෙමෙ නේද? මයි ගිහිල්ලා ඔයාට බාර දුන්න වැඩේ කරනවා. කවුද දන්නේ චෑන් කොයි වෙලාවක කඩාපාත් වෙයිද කියලා? ඔතන දෙවගින්න තනියෙන් කළගන්නකෝ. දෙන්නට අඳුනගන්නත් පුළුවන් නේ.
නම් නියමයි. බලන් ඉන්න තාස හිතෙනවා. මොනවා? ඔය ඇත්තමද කියන්නේ? ආව. ඔය අතේ එකත් එක තමයි ගැලපෙන්නේ යන්නේ. එයා නිකන් කෙල්ලෙක් වගේ. කෙල්ලෙක් වගේ? අයියෝ කනවත්තන්න. මං කිව්වේ ලස්සන කපන්න කියලානේ. කොහොම දඟලනකොට මං කොහොමද වගේ කොණ්ඩේ හරියට කපන්නේ? ආමින්න අපි වාතේ එකට උදව් කරන්න. අපි මේකට ක්‍රීම් ටිකක් ගාලා ගමු. අන්න තේරුණා. දැන්වත් ඉවරද? මයික් මෙහාට ඇවිල්ලා බලන්න. කියන්න මොකද හිතන්නේ? ඒක හොඳයි නේද? මම දැක්ක හොඳම කට් එක. මයික්? අපි එහෙනම් ගෙහින් එන්න. ඒයි බයිකගේ අක්කේ ඔයා මොකද්ද මේ මගේ කොණ්ඩේට කරේ? ඔයාගේ කොණ්ඩ කපලා දුන්නට ඔයා කොහොමද මට කතා කරන්නේ? ඔයා මොන හිතකින්ද මට මෙහෙම දෙයක් කරේ? ඔයා කිව්ව කොණ්ඩ කපන්න කියලානේ. ලස්සනට කපන්න ඕන කියලා මට කිව්වේ නෑනේ. සල්ලි කියවන්නෙත් නෑ. බොරුවට අපි කාලේ නැස්ති කරනවා මෙතන. බලනා. අපි එක්ක දතක කොන්දේ කපලා ජාත්‍යන්තලට යන්නේ ඉන්නේ. ඔතන ලැත්තන්ට කොන්දේ කපලා දීලා තෝම දෙයට කතා කරන්නේ. අනේ වන හතුරකටවත් මෙහෙම වෙන්න එපා. ගෙඩි ගැලවෙච්ච කොස්සක් වගේ ඔළුවක් තියාගෙන මං කොහොමද ගෙදරට යන්නේ? Good night, Pappe. ඇම්ඩෙන්ටත් කියන්න මං ගියා කියලා. ඇම්ඩන්, ඔයා මොකද පඳුරක් අස්සට වෙලා කරන්නේ? මේකයි මම පොඩි ගමනක් ගියානේ. ඔයාට අමතක වුණාද අපි දෙන්නම එකතු වෙලා ගෙදර වැඩ කරමු කියලා පොරොන්දු වුණා. පොරොන්දුවක් වුණා නම් ඒ විදිහට කරනවා. මං හවස 4 ඉඳන් බලන් ඉන්නේ. මෙන්න මේකයි චෑන්. මං ගියානේ මගේ යාළුවෙක්ගෙන් පෑනක් ඉල්ලන් එන්න. එයා ඒක නැති කරගෙනනේ. අපි ඉතින් දාගෙන ඒක හෙව්වා. හෙව්වේ පඳුරවස්සද? ඔව් මේ මයික අයියා ගහුවනේ බෝලේ පඳුරස්සට යන්න. දැන් පෑන නැති වුණා කිව්වේ? ඔව් මේ පෑනයි බෝලේ දෙකම නැති වුණා. තාජි අයිනේ ඕක ගලවලා කතා කරනවා. මේ හරි එහෙනම්. good night වේවා චෑන්. අනේ මන්දා මේ ඇම්ඩෙන් නම් තේරුම් ගන්නම අමාරුයි. ඉක්මනට යන් අම්මලා බලාගෙන ඉන්නවා. අතොලට යන්න කලින් ගලවලා ඔය හෙල්මට් එක ගාලා තියෙන කට් එක මට පෙන්නන්නෝ. මේකයි ඉතින් සීන් එක. පොඩි අවුලක් වුණානේ කට්ටේ ගහනකොට. හැමදාම ඕව හංගගෙන ඉන්න බෑනේ. ඔන්න ඕක ගලවලා මටවත් පෙන්නනවා මොනවද වෙලා තියෙන්නේ කියලා. මේ මොකද්ද මම මේ වෙලා තියෙන්නේ? මාරේ වෙනකම් ඔයා කොහෙද ගියේ? ලැජ්ජ නැති අම්මලා තාත්තලා. ළමයි හදලා ඔහේ දානවා. අඩු ගානේ සැලුන් එකකටවත් එක්කගෙන යනවද කොණ්ඩේ කපන්න උන්ගේ. මොකක්? දැන් ඉතින් ලැජ්ජ වෙයල්ලා. මට මේ වෙච්ච දේට ඇඬෙද? ඒ උදාට උඹ දැක්කම ඉන්න යනවා. සීයේ මේ කොණ්ඩේ තියාගෙන කොහොමද සමාජෙට මුහුණ දෙන්නේ? උන්නත් 10 මලත් 10 කියලා දැන් එක දෙයයි කරන්න තියෙන්නේ. ඒ බාබර් කාරයන් මගේ හොඳ දෙකක් අහගන්නවා. ගන්න ඕනේ කෝල් එකක්. කොල්ලගේ තාත්තේ ගෑවි මම. මොකක් කිව්වා? ඔයා මොන හිතකින්ද මේ අහිංසකයට එහෙම දෙයක් කළේ? බාබරයා ගාලා තිබුණ කත් එකක් බලලා දැක්කනම් කොහොම කියන්නේ? මම තමයි ෂේප් කළේ. ඔයා තමයි වැඩේ කෑවේ. මම ඔකව අල්ලගන්නම්කෝ. කවුද මේ හදිස්සියේ? කියනවා. මේ අහන්නකො තාත්තේ. මම මේකට ආසයි. මේ කට් එකේ අවුලකුත් නැහැ. තාත් කියන්නේ ඒකයි. ඔහේ කට වහනවා. ඒ කතා කළේ සොනාලි ටීචර්. මුළු ඉස්කෝලේම උඳුක උබෝ වෙලාලු. උඩුගෝවෝ? ඔව් උඳුකෝ. මෙයාගේ ටීචර් කිව්ව දරුවන් එකෙන් බේරගන්න දෙමව්පිය මොනවා හරි කරන්න කියලා.
දැන් ඉතින් ඔයාගේ උඩට දාන සැම්පූලයි සබන් වලයි වියදම ඉතුරුයි. හොඳ වෙලාවට සොනාල් ටීචර්ගෙන් කෝල් එකක් ආවේ. ඒක නිසා කට්ටියටම මගේ සීන් එක අමතක වුණා. මට මං ගැනම ලැජ්ජයි. මං චෑන්ව හම්බුනාට පස්සේ සොනාල් ටීචර්ම අමතක කරපු එක ගැන. මොනවා වුණත් ටීචර් මට ආදරේ. මගේ දැන් නිකන් මේඩ් ඉන් චයිනා ලුක් එකක් තියනවානේ. මේ විදියට දැක්කොත් චෑනුත් එක හිතනවා ආයි දෙකක් නෑ. එතකොට එයා තේරුම් ගනී මං එයා වෙනුවෙන් ඕන වෙලාවක ඕන දෙයක් කරන්න සූදානම් කියලා. හැම දෙයක්ම වෙන්නේ ඉතින් දෛවයේ ලියවිලා තියෙන විදිහටනේ.